නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. හැම දිනාටම උතුම් තෙරුවණේ ආශිර්වාදය මෙහිමිදිරි උදෑසන ප්‍රාර්ථනා කරනවා. දහම්නව ටීවී නාලිකාවෙන් හිමිදිරි උදෑසන ධම්මචින්තා වැඩසටහන නරඹන අපේ ශ්‍රාවක පිරිසට අද පැහැදිලි කරන්නේ චිත්ත වග්ගයේ 5 වෙනි ගාථාව. අපේ ශ්‍රාවක පිරිස හැමදාමත් අහලා තියෙන කටපාඩම් තියෙන ගාථාවක්. මේ ගාථාවේ සරල අදහස තමයි ශ්‍රාවක පින්වතුනි, දූරං ගමං ඒකචරං. මේ හිතේ ස්වභාවය පැහැදිලි කරනවා. යම්කිසි කෙනෙක් කොයිතරම් දුර ඇති අරමුණක් කරා යන්නා වූද එකවර උපදින එක් සිතකටම සීමා වූ යම්කිසි සටහනක් සංයමේ සඳ යම්කිසි සංඥාවක් නැති රූප නැමැති, එහෙම නැත්නම් හෘදය නැමැති ගුහාවේ වාසය කරන ඒ සිත යම් කෙනෙක් තැම්පත් කර ගන්නවා නම් මොක්ඛන්ති මාර බන්ධනා, ඔහු මාර බන්ධනයෙන් මිදුණු කෙනෙක් වෙනවා. එනිසා අපි උත්සාහ කරන්නට ඕන මේ හිත පාලනය කරගන්න, මේ හිත තැම්පත් කරගන්න. එහෙම තැම්පත් කරගන්න සිතින් අපට මහා ප්‍රයෝජන රාශියක් ලබා ගන්න පුළුවන්. ඔබ මේ අදහස හිතට අරගෙන ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න මේ හිමිදිරි උදෑසන අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඔබ හැමදෙනාටම උතුම් තෙරුවණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.